තෙරපුම් ජනාධිපති නාමල් ඔයා මේ කරන්නේ ඔයාගේ තාත්තා කරපු පිටපතම තමයි. හැබැයි ඔයාට පොඩි දෙයක් මිස් වෙලා තියෙනවා. ඔයා අහගෙන ඉන්න. එහෙම නැත්තම් නාමල්ගේ කට්ටිය මේක අහනවනේ. අනේ මේක පොඩක් පෙන්නන්න. පිටපතේ එයා හිතනවට වඩා සමහර තැන් දැන් වෙනස් වෙලා තියෙනවා. එයාගේ තාත්තා මේ රටේ යුද්ධ දින්නයින් පස්සේ අපේ මිනිස්සුන්ට ආව යුද්ධේ දුනෝපු ජනාධිපතිතුමා. අදටත් මිනිස්සු කියනවා මොනවා නැතත් යුද්ධ දිනෙව්වනේ. ඔන්න ඔය සංකල්පය මොනවා කරත් මොන වංචාව මොන දූෂණය මොන හොරකම මොන මැරකම රට මොන විදිහට සංවර්ධනය කරනවා කියලා පෙන්න ඇත්තටම අගාධයට දැම්මත් අපේ රට රාජපක්ෂලට දෙන්න ඕනි. ඔන්න ඔය සංකල්පය ගොඩනගන්න ඔයාගේ තාත්තට තිබුණ හොඳ පිටපතක්. ඒ පිටපතේදී භාවිතා කරේ ඒ කාලේ තිබුණේ සමාජ මාධ්‍ය. එයා පාවිච්චි කරේ මාධ්‍ය. කලාකරුවන්ගේ ඉඳන් මාධ්‍ය ආයතන ඉඳන් ඒ මිනිස්සුන්ගේ හැකියාව පාවිච්චි කරලා මාධ්‍ය ආයතන පාවිච්චි කරලා ජාතික ඇඳුමේ ඉඳන් බණ අහන තැනේ ඉඳන් කතා බහේ ඉඳන් අපේ හාමුදුරුවනේ කී කතා කරන ගමන් මිනිස්සුන්ගේ ඔළුව වල ඇති කරා රජ පෙළපත සිංහලකම බෞද්ධකම අදටත් මේ දේවල් මේ විදිහටම මිනිස්සුන්ගේ ඔළුව වල තියෙනවා. ඒකයි අපි මේ වචනයක් කියපු ගමන් අපිට කියන්න තියෙන ඔක්කොම පදුරු කතා කියලා බනින්නේ. අපි හරියට රාජද්‍රෝහී ආගම්වාදී දේශද්‍රෝහී මිනිස්සු වගේ කතා කරන්නේ. නෑ. ඒ පිටපත ඇතුලේ ඒ මිනිස්සුන්ගේ ඔළුව ඒ විදිහට වෙනස් කරලා මේ රට හූරගෙන කන්න. මිනිස්සුන්ගේ ඇස් ඉදිරියේ යාට මේ රට විනාශ කරන්න එයාගේ පරම්පරාවටම මේ රට බාර දෙන්න පුළුවන් තරම් ගැතිවාදී ජාතියක් නිර්මාණය කරේ එයා ඒ තරම් ලස්සනට මාධ්‍ය පාවිච්චි කරා. මම මේ කාලේ මාධ්‍ය වැඩ කරපු මිනිස්සේ. පළවෙනියටම යාපනයට ගියපු කලාකාරයෝ 30 දෙනා ඇතුලේ මම හිටියා. මම කැමරාවෙන් පිටිපස්සේ වැඩ කරපු මිනිස්සෙක් මාවත් තේරිලා තිබුණේ එතනට. එදා ඉඳන්ම මම මහින්ද විරෝධී. මොකද මට දැනුණා මේ මිනිස්සයා මේ කරන්නේ මේ මිනිස්සුන්ගේ යුද්ධය දින්න කියලා ඇතිවෙන මේ කළගුණ සැලකීම ඇතුලෙන් මිනිස්සුන්ගේ ඔලු කාලා මේ රට සම්පූර්ණයෙන්ම රාජපක්ෂ පවුලට ලියලා දීලා සුන්නත් දූලි කරන්න කියලා. එදා ඉඳන් අද වෙනකන් අපි මහ මිනිස්සු නෙමෙයි. නමුත් පුද්ගලයෙක් හැටියට මට තිබුණා මට දැක්මක් තිබුණා මේ මිනිහා පිළිකාවක් වගේ මේ රට විනාශ කරනවා කියලා. අන්තිමට මොකද වුනේ? රට විනාශම වුණා. අන්තිමට මිනිස්සුන්ට ගෝඨාභය රාජපක්ෂ එළවලා දාන තැනට මිනිස්සුන්ට මේ රාජපක්ෂ පවුල එපා වුණා. දැන් මාලිමා ආණ්ඩුව ඇවිල්ලා තියෙනවා. දැන් ආපහු පුතා එනවා තාත්තගේ පිටපත අරගෙන. හැබැයි පුතා ඔයාට එක තැනක් වැරදුනා. දැන් ඔයාගේ තාත්තා රැඟුවා වගේ මාධ්‍ය විතරක් නෙමෙයි තියෙන්නේ සමාජ මාධ්‍යයක් තියෙනවා. ඔයාගේ තාත්තා රැඟුවා වගේ මාධ්‍ය වලින් මිනිස්සුන්ට එක එක දේවල් පෙන්න ඔලු කෑවා වගේ ඒ වගේ මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරන්න බෑ. දැන් ඔයා මේ රඟපෑම බලන්න. ඔයා නෝන්ඩි වුණා. දැන් මිනිස්සු කියනවා මේ ගම්වැසියෙක් නෙමෙයි මාලිමාවේ මේ සම්බන්ධයක් තියෙන කෙනෙක්. ඇයි එතකොට එයා අඟහරු වැසියෙක්ද? ඒ මිනිස්සයා ජීවත් වෙන්නේ ඒ ගමේ. ඒ මිනිස්සයාට මතවාදයක් තියෙනවා, දේශපාලන දැක්මක් තියෙනවා මාලිමාවට සහාය දක්වන්න. එතකොට ඒ මිනිස්සයාගේ වචනය ඒ මිනිස්සයා කෑ ගහනකොට මේ මාලිමාවෙන් කෑ ගැහුවා. නෑ. එයාත් එතන ගම්වැසියෙක්. ඊට පස්සේ කියනවා කොහොමද බයියෙක් මේ කොහොමද මේ මෙල්ල කරපු හැටි කියලා අහනවා. මෙල්ල නෙමේ කරේ. ඔයාට තේරෙනවා ඕගොල්ලොන් ඉස්සරහා කුදු වෙලා හිටපු જાතියක් අපි. දැන් ඕගොල්ලෝ ඇවිල්ලා බයිලා ගහනකොට මිනිස්සු බය නැතුව කතා කරනවා. ගුටි නොකා ෂේප් වෙලා යන්න පුළුවන් ලස්සන විදිය මොකක්ද? අන්තිමට ඔයා සහෝදරයා කියලා කතා කරනවා. දැන් හාපු රීපු එක වහගන්න මාධ්‍ය ඇතුලේ සමාජ මාධ්‍ය ඇතුලේ එක විදිහේ ඔයා මේ පෝස්ට් කරනවා. කොහොමද මම පරිණතයි? එහෙම නැත්නම් කොහොමද මාලිමාවේ මේ ජෙප් එක මේ මෙල්ල කරපු හැටි නෑ. ඕගොල්ලෝ ඒව ලියනකොට ඒව ඇතුලේ තියෙන බොරුව තේරුම් ගන්න තරම් මිනිස්සුන්ගේ ඥාණය දැන් දියුණුයි. මේ තේරෙනවා රීලා මෙහාලා ඒක වහගන්න මේ කරන පෝස්ට් කියලා. අඩුම ගානේ ජෙනුයින් වෙන්න. තේරුම් ගත්තනි. දැන් ගිහිල්ලා කටාරිනකොට ඉස්සර වගේ රාජපක්ෂ ඉස්සරහා කුදු වෙලා ඉන්නේ. එකෙක් දෙකෙක් හරි කතා කරයි.
මාලිමාවේ ආණ්ඩුවේ වැරදි තියෙනවා වෙන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා වෙන්න පුළුවන්. 100% කිසිම ආණ්ඩුවක් මේ සාධාරණ නෑ. හැබැයි ඔයා ගිහිල්ලා එතනට ගිහිල්ලා ප්‍රශ්නය නිකන් වකූර් කරලා මිනිස්සුන්ව අවුස්සලා ඔයා එතන නිකන් එක දාගන්න දඟලනකොට මිනිස්සුන්ට තේරෙනව නෑ. මෙයාලගේ රෙද්දෙරීල වැඩි මේ මාලිමා ආණ්ඩුවට වඩා. ඒතකොට මිනිස්සු කතා කරනවා. ඒක නිසා පුතා තාත්තා කරපු පිටපත ඒ විදිහටම කරලා දැන් ඔයාට මේ වාගේ පිච් එක ඔයා මේ හදන්නේ 2029 ඉන්න. තාත්තා පිච් එක හැදුවා ලස්සනට. මොකද තාත්තට සම්පූර්ණ බලය තිබුණා. ඒ කාලේ අපි වගේ මිනිස්සුන්ට මේ වගේ කතා කරන්න තැනක් තිබුණේ දැන් මං වගේ 1000ක් මිනිස්සු කතා කරනවා. බලන්න ඕගොල්ලෝ මේ කමෙන්ට්ස් කියවලා. ඕගොල්ලෝ ගැන තියෙන අප්‍රසාදය. ඕගොල්ලොන්ට ප්‍රසාදයේ තියෙන මිනිස්සු අපිට කියන මේ පදුරු කතා අපි ගණන් ගන්නෑ. ඕගොල්ලොත් අපි කියන කතා ගණන් ගන්න එපා. නමුත් ඕගොල්ලොට ගණන් ගන්න සිද්ධ වෙනවා. මොකද ඕගොල්ලෝ 103ක්වත් ගන්න නැතුව නැත්තටම නැති වුණානේ. තාම මාලිමාවට ප්‍රසාදය එන්න වැඩි වෙනවා මිසක ඕගොල්ලෝ ඒ කියන විදිහට අප්‍රසාදයක් ඇති වෙලා නැහැ. අඩුපාඩු හදාගෙන මේ ආණ්ඩුව ගමනේයි 2029 අපේ අනුර සහෝදරයම ජනාධිපති වෙනවා. හරිද? අපිත් මේ පිච් එකේ දැන් ඉන්නවා. ඔයාට පිච් එක ඔයාව එක එක පිටපත් දානවා මස් මාළු කන්නේ නැහැ. ඕගොල්ලෝගේ පවුල් පිටින් අපේ ජීවිතම කාලා තියෙන්නේ මස් මාළු කන්න එපා. තව පරම්පරා 10ක්. මස් මාළු කන්නේ නැහැ, බොන්නේ නැහැ. එච්චර සද්ගුණවත්. කොහොමද ඔයාගේ පිච් එක? දැන් ඔළුවට දාන්න යන්නේ නේ. සද්ධර්මයෙන් මම ජීවත් වෙන රාජ්‍ය නායකයෙක් බවට පත් වෙනවා කියලා තාත්තගෙත් ওই පොතම තමයි තිබුණේ. හැබැයි පුතා දැන් අපි හරි ස්මාර්ට්. හරි ජෙනරේෂන් Z අපිට අතර ස්මාර්ට්. පරිස්සමින්. අනිත් දවසේ ගම් වලට ගිහලා කතා කරනකොට